සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔන්න අදත් අපි යන්න හදන්නේ South Island එකේ තියෙන ලස්සන තැනක් බලන්න. ඉතින් අද අපි මේ යන්න හදන්නේ Bluff වලට. මේ Bluff කියන්නේ නිව්සීලන්ත වල දකුණු කෙළවරේම තියෙන ටවුන් එක. මේ Bluff කියන්නේ ගොඩක් ලස්සන තැනක්. ඒ වගේම තමයි ගොඩක් famous. ඉතින් අපි අද ගිහින් බලමු මෙතනට කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති අපි ලංකාවේ දකුණු කෙළවර කියන්නේ දෙවුන්දර තුඩුව. ඒ වගේ තමයි මෙහි නිව්සීලන්ත වල South Island එකේ දකුණු කෙළවර කියන්නේ Bluff. ඔයාලා මේ දකින්නේ ස්ටර්ලින් පොයින්ට් කියන තැන. ඉතින් මේක ගොඩක් famous තැනක්. ඔයාලට පේනවා ඇති මෙතන ලෝකේ එක තැන්වලට තියෙන දුර ප්‍රමාණය සටහන් කරලා තියෙනවා. අපිට මෙතනදී වෙලින්ටන්, නිව්යෝර්ක්, ලන්ඩන් වගේ තැන්වලට තියෙන දුර මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සමකයට කිලෝමීටර් 5133ක් තියෙනවා කියලා ගහලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති සවුත් පෝල් එකට මෙහි ඉඳන් ටිකක් ළඟයි. ඒ වගේ එක ප්‍රසිද්ධ නගරවලට ගහලා තියෙන දුර අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ලෝක ප්‍රසිද්ධ ස්ටර්ලින් පොයින්ට් සයින් බෝඩ් එක. මේක ටිකක් උස තැනක තමයි පිහිටලා තියෙන්නේ. මෙතන හරිම ලස්සනයි උඩ ඉඳලා බීච් එක දිහා බලද්දි ලස්සන ගල්පර ටිකක් එක්ක හරි ලස්සන view එකක් තියෙනවා. ඔයාලා මෙතන ඉඳන් ඈත දිහා බලන් ඉද්දි ඈත ලස්සන පුංචි දූපතක් තියෙනවා පේනවා. ඒක තමයි ඩොග් අයිලන්ඩ් එක. මේකත් නිව්සීලන්ත වලට අයිති දූපතක්. ඒකෙත් අපිට ලයිට් හවුස් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. කිලෝමීටර් 6ක් මෙතන ඉඳලා දුරයි කියලා තමයි පෙන්වන්නේ නම්. අපිට මෙතනින් එහා පැත්තට ගියාම මෙතන තියෙන ලයිට් හවුස් එක බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතෙන්දි මේ බලා ගන්න පුළුවන් සිල්වර් පාටින් හදලා තියෙනවා දම්වැලක් වගේ. ඉතින් මේ වගේම එකක් මේ නිව්සීලන්ත වල දූපතෙන් එහාට තියෙන දූපතකක් තියෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉතින් ඒකෙත් මේ වගේම දම්වැලක් තියෙනවලු. මෙතන මේ විදියට මේ හදලා තින්නේ. ඒ දූපතත් නිව්සීලන්ත වලටම අයත් දූපතක් කියලා පෙන්වන්න කියලා තමයි ඉතින් කියන්නේ. මෙතන හරිම ලස්සනට මෙතන පොඩි පාක් එකක් වගේ හදලා තියෙනවා. බෙන්චස් දාලා ඉඳගෙන ඉන්න පුළුවන් අපිට. ඉතින් හරිම ලස්සන පරිසර පද්ධතියක් එක්ක හරි ලස්සන view එකක් තමයි මෙතනට ආවම අපිට බලා ගන්න පුළුවන්. ලස්සන garden එකක් විදියට තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙතන මේ ඩිසයින් කරලා තියෙන්නේ මේ පරිසර පද්ධතියට හානියක් නොවන විදියට. ඉතින් අද හොඳට ඊට පායපු දවසක් නිසා මෙතනට ලස්සනට view එක බලා ගන්න පුළුවන්. ඉතින් අද සීතල එහෙම නැහැ. හොඳට ඉර පායලා තියෙන දවසක් නිසා හොඳයි. අහස තියෙන අඳුරු ගතිය නැති වෙලා ලස්සන නිල් පාටට අහස බලා ගන්න පුළුවන්. ඉතින් අපි ලයිට් හවුස් එක ගාවට ගිහින් බලමු.
මේ දකින්නේ බ්ලෆ් වල තියෙන ලයිට් හවුස් එක. ඉතින් මෙතනට යන්න පුළුවන් පොඩි පාලමක් තියෙනවා. මෙතන ලස්සනට බංකු දාලා තියෙනවා වාඩි වෙලා ඉන්න පුළුවන් අපිට. හරිම ලස්සනට පිරිසිදුවට තියෙනවා මෙතන. අපි ආපු දවසේ නම් මෙතන ගොඩක් සෙනග හිටියේ නැහැ. සාමාන්‍යයෙන් මෙතන ගොඩක් කට්ටිය එන තැනක්. ඉතින් මෙතනට වටේ මුහුද ලස්සනට බලා ගන්න පුළුවන්. අපිට මෙතන අර වැලි තියෙන බීච් එකක් නෙමෙයි බලා ගන්න පුළුවන් ගල්පරත් එක්ක තියෙන බීච් එකක්. ඉතින් අපිට ඕන නම් මෙතන බැහැලා බීච් එක ළඟටම යන්න පුළුවන්. ඉතින් ඊට අමතරව බ්ලෆ් වෙනම නම් ඔයාලට වෝකින් ට්‍රැක් එකක් තියෙනවා. ඒකේ ඇවිදින්න යන්නත් පුළුවන්. ඉතින් දැන් අපි ආයෙම යන්න තමයි මේ හදන්නේ. අපිට මෙතන ගොඩක් වෙලා ඉන්න ටයිම් එකක් ලැබුණ නැහැ. මොකද අපි අද බ්ලෆ් වෙනවා කියලා හිතාගෙන ආපු ගමනක් නෙමෙයි මේක. ඉතින් ඉන්නකාගිල් සිටි එකට වෙන වැඩකට ආපු ගමන් තමයි මෙතනට ආවේ. හැබැයි ආයෙම දවසක එනවා කියන බලාපොරොත්තු ඇතුව තමයි අපි අද යන්නේ. ඉතින් මම අද ඔයාලව එක්කගෙන ගියේ නිව්සීලන්ඩ් වල දකුණු කෙළවර බලන්න. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.